මෝඩ ගෑනිලා උඹලා වැරදි කරනවා. එක වීඩියෝ එක බලාගන්න. ගෑනිලා කියනවා යා කෝල් කරනවා යා මිනිහා කෝල් කරන්න මිනිහා කොර ගෑනිලා ඉන්නවා කියලා ඒ වගේ තමයි යාට කතාව කියන්නේ. ඉතින් ඒ ගෑනිලා උඹලා වැරදි කරනවානේ. ඔයලා මේ කියනවා ඔයා නෑවි එක වැඩ කරේ හොඳ රස්තාව. ඔයලාට ඔයාගේ ලව් එක ඔයා තියාගන්නවා නම් ඔයාගේ සපෝට් එක දෙන්න ඕනේ. ඒ වගේ තමයි හොඳ ඔයා ආදරයක් කෙනෙක්. ඒ වගේ ඔයාලා සපෝට් එක නැත්තම් ඔයා ලව් කරනවා නම් වැඩක් නෑ. ඔයාට තේරුන්නේ නෑනේ මොඩ ගෑනිලා. එයි ඔයාලා ලව් කරන්නේ ලව් කරනවා නම් ඔයාලා උඩ එන්න ඕනේ. ඔයාට සපෝට් එක දෙන්නේ නම් ඒ වගේ මිනිහව ඔයාලා ලව් කරන්න එපා. ඔයාලා මෝඩ වගේ හොඳ රස්තාව නැති කරලා ඒ වගේ පිස්සු වගේ හිතාගන්න මෝඩ ගෑනිලා. උඹලාගේ ලව් ඔයාට ලව් කරන්න. ඊට පස්සේ අනිත් කට්ටියට ලව් කරන්න එපා. ඔයාලා තමයි ප්‍රශ්න නවා. මෝඩ ගෑනිලා අහපන්. තේරුම් ගනින් නැත්තම් පළලා ගෑනිලා උඹලා වැරදි කරන්න එපා. ඔයාලා මිනිහලාව ඔයාලා ලව් කරනවා නම් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා හොඳ දෙයක් ඔයාගේ සපෝට් එක දෙනවද? ඔයාට මොනවද? ඔයා උඩ එන්න ඔයාලා සපෝට් එක දෙනවා. ඒ මිනිහලාව ඔයාලා ලව් කරන්න. ඔයාට නිකන් ඔයා හිතන්නේ ඔයාව ලව් කරනවා නම් ඔයාට සපෝට් එක දෙන්න ඕනේ. නැත්තම් ඔයා ලව් කරන්න එපා. හරිද? ඔයා ඉස්සර ඔයාගේ සෙල්ෆ් එක ලව් කරන්න. ඔයාගේ හිතේ ඔයාට ලව් කරන්න. වෙන මිනිස්සුලාට ඔයාලා පිස්සු වගේ ලව් කරනවා නම් මෝඩ ගෑනිලා. උඹලාට ඒ වගේ තමයි ඔයාලා උන්නේ. ඒ වගේ තමයි හොර ගෑනිලා යාලා හොයන්නේ. මිනිහාලා. ගෑනිලාට ඔයාලා ගොඩක් ප්‍රශ්න එකයි. හැමදාම මිනිහාලා ඒ වගේ හිතන්නේ. හැමදාම මිනිහාලා ඒ වගේ අනිත් ගෑණි කියනවා මිනිහා බල්ලා වගේ. ඒ වගේ ඇයි තියන්නේ? ඔයාලා ලව් කරනවා නම් හොඳ දෙයක් ලව් කරන්න ඔයාලා. ඔයාලා හොර මිනිහාලා බලා ගන්නවා නම් තමයි යා ලව් කරන්නේ. ඔයාට අඩුපාඩු තියෙනවා. ඔයාව ලව් කරන්න ඔයාලා රස්තාව නැති ගියා ඔයාලා ධම්ම ඒ වගේ පිස්සු වගේ ඔයාලා ගාමණ්ඩක වැඩ කරනවා. ඔයාට ගොඩක් දුක එනවා නම් ඔයාලාට හાર્ඩ්ලි නම් ඔයාලා අමාරු නම් ඒ වගේ වැඩ කරන්න එපා. ගාමණ්ඩක වැඩ කරලා ඒ වගේ පිස්සු වගේ මෝඩ ගෑනිලාට ගොඩක් ප්‍රශ්න කරන්න එපා. අපේ රටේට ඒ වගේ ගෑනිලා ඉන්නවා. ඔයාලා ලව් කරනවා නම් එයාලාට හිත හොඳයිද බලා ගන්න ඕනේ. ඔයාගේ අට්‍රැක්ෂන් එක ඔයාලා ලස්සනයිද ඒ වගේ ඔයාලා උසයිද ඒ වගේ බලලා ඔයාලා ලව් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා ජීවිතේට ඔයාලා උඩ එන්න. සල්ලි තියෙනවා නම් සල්ලි එක බලලා ඔයාලා ලව් කරනවා නම් ඔයාලා උඩ එන්න. තේරුණාද? ඔයාලා මොකද උඩ එන්න ඕනේ? ඔයාලාට තියෙන්නේ ශක්තියේ ඔයාට උණ වෙලාවට එයාලා බලා ගන්නවද? ඔයාට කට්ටක් වෙලාවට ඔයා බලා ගන්නවද? ඔයාව කොහොමද තුරුළු කරන්නේ? ඒ වගේ තමයි ඔයාට බලාපොරොත්තු වෙන්නේ. දැන් කාලේ ඉන්න ගෑනිලා බලන්න ඔක්කොම ලස්සනයි. හොඳයි. එයාලා හොඳට කතා කරනවා. හොඳයි. ඒ වගේ එයාලට සල්ලි තියෙනවා. හොඳයි. ලව් කරන්න පුළුවන්. ඒ වගේ ගෑනිලා අනිවාර්යෙන් ඔයාලා බලනවා නම් ඔයාලා තමයි දුක හිතනවා. ඔයාලට යා මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාලාව රවට්ටනවා. ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ ඉවරයි. ඒ වගේ තමයි ගෑනිලා. උඹලත් කවදාවත් ඔයාලා අහන්නේ අපේ මම කියන විදියක. ගෑනිලා උඹලා වැරදි කරන්න එපා ගෑනිලා. එයි උඹලා වැරදි කරන්නේ. ඔයාලා ලව් කරනවා නම් හොඳ මිනිහාලා ඔයාලා හොයන්න. හොඳ මිනිහාලා ජිම් කරනවා. හොඳ මිනිහාලා ඔයාලට උදව් කරනවද? හොඳ මිනිහාලා ඔයාලට කොයිද එනවනම් ඔයාලා එක්කන් ගන්නවද? ඔයාලට ආරක්ෂා දෙන්නවද? ඔයාලට මිනිහාලාට ඔයාලා ලව් කරනවනේ. ඔයා කොහොමද ලව් කරන්න ඕනේ? මේ මිනිහාලාට යාගේ ශක්තිය මොනවද? යාගේ හීනේ මොනවද? ඔයා සපෝට් දෙන්න ඕනේ. අයත් ඔයාට සපෝට් එක දෙනවා. ඒ වගේ සපෝට් එක දෙනවා නම් කවදාවත් ඔයාලාව රිලේෂන්ෂිප් එක ඔයාලා කවදාවත් ඔයාලා බ්‍රෝක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ මෝඩ ගෑනිලා ඉන්නවා අපේ රටේට. ඒ වගේ හිතලා ඒ වගේ මිනිහාලාට කොහමදාම වැරදක් කියනවා. මිනිහාලා ඒ වගේ තමයි. මිනිහාලාට වැරදක් අඩුපාඩු තියෙනවා තමයි ඔයාලා තමයි හදන්න ඕනේ. ඒ වගේ පබ්ලික්
කියට ඒවගේ කතා කරනවා නම් ඔයාලට වැඩක් නැහැ. තේරුණාද? ඒවගේ කවදාවත් ඔයාලගේ පබ්ලිකේ ඒවගේ කියනවා නම් ඔයාලගේ මිනිහා ඔයාලා කවදාවත් සෙට් වෙන්නේ නැහැ. ඒක තමයි ඔයාලා හොඳ මිනිහලා බලාවලා ලව් කරන්න. ඒවගේ ලව් කරනවා නම් ඔයාලට හොඳ හිතේ ඔයාලට ආරක්ෂා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ජීවිතේට ඔයාලගේ ලයිෆ් එක සංවර්ධන වෙනවා. තමයි ඔයා මොනවද හිතන්නේ කොමාන්ඩ් එක දාගන්න. අනිවාර්යෙන් ඒ වගේ ගෑණි කියන හරිද බර්දිද කියලා ඔයාලා කොමාන්ඩ් එක දාගන්න පුළුවන්. අනිවාර්යෙන් thank you so much. අනිවාර්යෙන් ඔයාලට see you අලුත් වීඩියෝ එකක්.